අයිබෝවන් ඉතින් මේ වීඩියෝ කරන්නේ ඒ සිහිනයට පාර කියන විද්‍යාපන්තියෙන් අරන් එන අලුත්ම වැඩේ ගැන ඔයාලව දැනුවත් කරන්න. මුලින්ම මම නොදන්න අයට මම කවුද කියලා හඳුන්වලා දෙලා ඉන්නම්. මම වෛද්‍ය ශිෂ්‍යයෙක්. එතකොට ඒ වගේම 10-11 විද්‍යා උපකාරක පන්ති ශාස්ත්‍රයේ අවුරුදු 1කමාරක වගේ කාලයක් දැනට නිරත වෙනවා. අ, දැනට මම පන්ති කරන්නේ නුගගොල්ල සහ හෙට්ටිපොළ කියන නගරවල භෞතිකව විතරයි. ඉතින් මේ අවුරුද්දේ 2026 O level කරන ඔයාලා වෙනුවෙන් අලුතෙන් වැඩක් පටන් ගන්න හිතුවා ලංකාවේ ඔයාලා හැමෝටම සහභාගී වෙන්න පුළුවන් විදිහේ ඔන්ලයින් පන්තියක්. ඉතින් මේ ඔයාලා දන්නවා තව විභාගෙට තියෙන මාස 6ක් වගේ චූටි කාලයක්නේ. ඉතින් මෙන්න මේ කෙටි කාලය තුළ ඔයාලගේ රිසල්ට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන ඔයාලගේ ඉරණමේ ඔයාලට දැනට ලියවිලා තියෙන ඔයා ඉන්න මට්ටමේදී ඔයාලට ලියවිලා තියෙන විද්‍යාව ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම ඉහළ නංවන්න පුළුවන් වැඩක් තමයි මේකෙදි අරගෙන එන්නේ. ඉතින් අපි මේ පන්තියේදී මේක පේපර් ක්ලාස් එකක් නමින් පේපර් ක්ලාස් එකක්. මේ පේපර් ක්ලාස් එකක් වුණාට මේකෙදී සම්පූර්ණයෙන්ම ඔයාලගේ 10 11 විද්‍යා විෂය නිර්දේශයම ආවරණය කරන මැජික් රිවිෂන් එකක් කිව්වොත් මම නිවැරදි. සාමාන්‍ය මතකයේ ස්වභාවය තමයි ඔයාට වුණත් දැන් වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙන මට වුණත් අපි එක සැරයක් දෙයක් පාඩම් කරාට පස්සේ ඒක අමතක වෙනවා. ඉගෙන ගත්තට පස්සේ දෙයක් එක අමතක වෙලා යනවා. හැබැයි එහෙම අමතක වෙන්නේ නැහැ. ඔයා පේපර් කරලා ප්‍රශ්න කරලා අහන්නේ කොතනින්ද කියන කාරණේ හරියටම දැනගෙන හිටියොත් ඒක ලේසියෙන් අමතක වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දාම තමයි මේ විදිහට පේපර් ක්ලාස් එකක් පටන් ගන්න හිතුවේ ලංකාවට ඔන්ලයින්. ඉතින් මේ වගේ පේපර් එක මගේ ස්ක්‍රීන් එකේ වැටෙන ගමන් ස්ක්‍රීන් එකේ සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඔයාලට ඕනි තියරි කොටස් ටික සම්පූර්ණයෙන් අපි හිතමු භෞතික විද්‍යාවේ දැන් ඔයාලා මේ විදිහ ඉගෙනගෙන ඉන්නේ 10 වසරේදී ආකිමිඩිස් නියම එහෙම උඩුකුරු තෙරපුම එහෙම මම උදාහරණයක් කිව්වේ ජස්ට් හරිද. එතකොට මෙන්න මේ වගේ මොකක් හරි සිද්ධාන්තයක් පැහැදිලි කරන්න තියෙනවා නම් මම ඒක වයිට් බෝඩ් එකෙත් පැහැදිලි කරනවා. හරිද? සුබුරුදු විදිහටම වයිට් බෝඩ් එකේ පැහැදිලි කරනවා. ඊට පස්සේ තිරේ දාලා ඉතින් හැම විදිහකටම ඔයාලට මොලේට දෙන්න පුළුවන් උපරිම මට්ටමට මේ ක්ලාස් එක අරගෙන එන එක තමයි මගේ අරමුණ වෙන්නේ. ඉතින් නිරන්තරයෙන්ම ඔයාලගේ විෂය මතකයේ රඳවන එක තමයි මේකෙදි අරමුණ වෙන්නේ. ඉතින් 10 11 සම්පූර්ණ විෂය නිර්දේශයම හරි කෙටි ක්‍රමත් එක්ක ඊට පස්සේ සියලු සිද්ධාන්ත කරුණු විශේෂ කරුණුත් එක්ක මේක මේ විශේෂ මේ පේපර් එක සාකච්ඡා වෙනවා. එතකොට යුනිට් පේපර්ස් පළාත් පේපර්ස් එතනින් ගියහට පස්සේ පාස් පේපර්ස් මෙන්න මේ හැමදේම ලස්සනට සාකච්ඡා කරන වැඩක් තමයි යන්නේ. ඉතින් ලංකාවට ඔන්ලයින් Zoom ඔස්සේ පැවැත්වෙන්නේ. Zoom live සහභාගී වෙන්න බැරුණොත් ඔයාලට මොකද වෙන්නේ? ක්ලාස් එක මගේ අරනවත් අපෝ නැහැ. මම ඔයාලට එදා දවසේ රෙකෝඩින් එක ලබා දෙනවා. එහෙනම් එක දවසක් ඇවිල්ලා බලන්න ලංකාවේ අඩුම මාසික පන්ති ගාස්තුවට කරන ලංකාවේ පොලිටිම පේපර් ක්ලාස් එක පේපර් ක්ලාස් එකක්ම නෙවෙයි සිලබස් එක මතක් කරන මැජික් රිවිෂන් එකක් 10 11 ඔයාලා පුතාලා හැමෝටම සහභාගී වෙන්න පුළුවන් 10 11 ඔයාලා හැමෝටම. හැබැයි 11 වසරට තමයි මේක විශේෂම වෙන්නේ. හරිද? 11 වසරටයි මේක විශේෂම වෙන්නේ. හැබැයි 10ටත් 10 වසරට සම්බන්ධ වෙන්න පුළුවන්. එයාලගේ තැනට මේ යන විදිහටම එයාලගේ පාඩම් ටිකක් කවර් වෙනවනේ. පාඩම් ටික කියන්නේ පේපර් එක අහන්නේ කොතනින්ද? තව මොනවද අහන්න පුළුවන්? හිතමු අපි එක ප්‍රශ්නයක් අහලා තිනවා. එතනින් මම දැන් හිතමු මෙන්න මෙහෙම උදාහරණයක් විදිහට කියන්නේ මේකේ වෙන දෙයක් ගැන පොඩි අයිඩියා එකක් ගන්න. අර එහෙනම් අර දිග වගුවක් තියෙනව නේද? විටමින් වගුවක් 10 වසර මේ පළවෙනි පාඩමේ. එතකොට හිතන්නකෝ මෙහෙම විටමින් කණජ ලවණ වගු තියෙන්නේ. එතකොට වාගෙන් අහනවා රක්තහීනතාවයට හේතු වන විටමින් A කියලා ඔන්න අහලා තියෙනවා එක අවුරුද්දක විභාග ප්‍රශ්නයක්. මම රක්තහීනතාවයට හේතු වන විටමින් A විටමින් B කියලා නිකන් ඉන්නේ නැහැ. අනිත් ඒ වගේ මොකද වෙන්නේ? ඔන්න ඒ දීලා තියෙන උත්තර හතරේ ටික සාකච්ඡා කරනවා. එහෙමයි පේපර් එක සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ හැබැයි දැන් ඔයක මේ අවුරුද්දේ අහලා තිබ්බට ඔයාලගේ අවුරුද්දේ අහන ප්‍රශ්නේ වෙන්න පුළුවන් නේ රක්තහීනතාවයට හේතු වන කණිජ ලවණය. ඒ කියන්නේ රක්තහීනතාවයට හේතු වෙන්නේ මොන කණිජ ලවණේ වුණතාවේද කියලා. හරිද? ඒක යකඩ කියලා මතක් කරන්න මම ඒ වෙලාවේ ඔන්න කණිජ ලවණ ටිකක් සාකච්ඡා කරනවා. එතකොට එක ප්‍රශ්නකින් සිලබස් එකේ ගොඩාක් කරුණු ටිකක් සාකච්ඡා වෙන වැඩක් මේ පේපර් ක්ලාස් එකේදී සිද්ධ වෙනවා. එක දවසක් ඇවිල්ලා බලන්න පළවෙනිටම අපි පන්ති පටන් ගන්නෙ ජූනි 6 සෙනසුරාදා රාත්‍රී 7 ඉඳලා 9 වෙනකම් පස්සේ එනකොට අපි කාලය එහෙම වැඩි කරමු. දැන් ඉතින් භෞතිකව සම්බන්ධ වෙන ළමයි එහෙම දන්නවා මගේ පන්ති කොහොමද මම කාලය ඇත්තටම මුදලට පමණක් සීමා වුණ කෙනෙක් නෙවෙයි. ඉතින් ආර්ථික පහසුතා තියන අය එහෙම ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මට ඕනේ ලංකාවේ ඔයාලා හැමෝම ඉගෙන ගන්න එක. ඉතින් ආර්ථික පහසුතා තියෙන ළමයි ඉන්නවා නම් මට පර්සනල් මැසේජ් එකක් දාන්න WhatsApp නම්බර් එකට. WhatsApp නම්බර එක දැන් ඔයාලට වැටේ ස්ක්‍රීන් එකේ. ඒකට දාන්න. ඊට පස්සේ මම මේ වීඩියෝ එකේ පහලින් දාලා තියෙනම් WhatsApp channel එක WhatsApp group එක. ඉතින් WhatsApp group එකට join වෙන්න. WhatsApp group එකේ තමයි සියලු messages දාන්නේ. ඔයාලගේ යාළුවන්ටත් කියන්නේ එක දවසක් join වෙලා බලන්න. තේරෙනවා නම් දිගටම දෙන්න. ඉතින් නැත්තම් ඔයාලට තේරෙන හොඳම තැනකට ගිහින් ඉගෙන ගන්න. කෙසේ හෝ විය යුත්තේ ඔබ ඉගෙනගෙන ඔබේ අනාගතය සාර්ථක කර ගැනීම. එහෙනම් හැමෝටම තමන්ගේ හීන කරා ගමන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
මේ ස්මාර්ට් පේපර් ක්ලාස් එකට ඇවිල් බලන්න. විද්‍යාව A+ පේපර් ක්ලාස් එකට ඇවිල් බලන්න. එහෙනම් හැමෝටම ජය වේවා.